Yo, what's up boys and girls? මොකද එන්නේ අලුත් වීඩියෝ එක රියැක්ෂන් එකේ දෙවෙනි වීඩියෝ එක මම කියන්නේ දිගටම වීඩියෝ දානවා කියලා දානවා දිගටම වීඩියෝ දානවා subscribe කරලා set වෙන්න අද බලන්න යන මචං බට්ටා memes මම කලිමුත් react කරලා දිනවා මගේ කලින් reaction channel එකේ බට්ටා memes ගේ මේ ඉන්නේ 2026 නේ අපි 2025 ආදල් ටික මතක් කරගන්න තමයි යන්නේ ඉතින් ඔයාලට මතකද අමතක වෙච්ච ඒවා තියෙනවා නම් බලන්න සුපිරි ආදල් ටිකක් ඉතින් ශ්‍රී ලංකා මල්ලි මේ අඩෝ මේ සින්දු දෙන කොපිරයිට් ආදීද නැත්නම් වෙන්නේ නැත්තම් පේපර් දාන්නේ නැහනේ අම්මෝ කකුල් දෙක මට ඒ මට මේ ගොඩක් ඊ ඕයි හැප්පුවනේ බා මේවා නම් මතකයි මට අඩෝ අර හප්පපු සීනේ මතක නෑ බා අම්මට ඕයි මේ වීඩියෝ තුලින් පෙම්වතිය ඔට්ටු ඇල්ලූ පෙම්වතෙක් ඕයි අනුර දිනුවත් මම පුකෙන් යනවා මෙතන ඉඳලා අතට රත්තරන් කඩේ ගාවට මගේ පුකෙන් දුමන්දමයි අර පුකෙන් ගිල්ලද බා යන්න ඇතිනේ JP එක ආවොත් කලි සමයි ජොකය ගලව හෙළුවෙන් ඉන්නේ. අමීව එක ඉස්සර. මේ මං හිතන්නේ වෙන ක්ලිප් බං අර කියව පොරවල්ල නෙවෙයිද කොහෙද? බලන් ඉන්න තියෙන්නේ මෙච්චරයි. මෝටර් සයිකල් එකකට ලයිසන් එකක් දීපු මිනිස්සෙක්ට ප්ලේන් එකක් අරන් යන්න කිව්වොත් මොකද අප්පෝ චන්දින්දා ගූ වෙච්ච චරිතනේ මම මේ වෙන්නේ? බලන් ඉමු. ඔබ ටිකක් අසුභවාදී වෙන්නේ බලන්න. බලන් ඉමු. මේක අපේත් රට. පැටියෝ ඕයි මෝටර් සයිකලයට ගුවන් යානා ලයිසන් එකක් දීලා බා මේ හරිනේ බලන් ඉමු බලන් හිටියානේ ඔයි කොණ්ඩේ දෙපැත්තට බෙදිලා මේ නාපු ගමන් අපිලගේ නීතිය අම්මට හැමෙන්න බතට කන්න බැරි බතලේ ගලකන්ද අලට කන්න බැරි අලගල්ලේ කන්ද හුවන්න බැරි හුන්නස් කිරි ඕයි එඩිටර් නේවා කාවිංගගේ මෙච්චරකට කාලා කාවිංගගේ කෝටි 30ක් නැති වෙලා කෝටි 30ක් නැති වෙලාලු මූටට කෝටි 30ක් තියා මුගේ තුනද විකුණන්නේ මන කොච්චර පුළුවන්ද මෙතන ඕයි මුන් අවංග මුන් මෙ කොහොමද බං පාරේ බෑලා යන්නේ බා යකෝ ගෙවල් පාරේ කොහොමද බං බෑලා ඔය අවුලන්නේ නැතුව ඇතිනේ මුන්ට කවුරුද ආවේ හරි ජොක්කු ඩාන්ස්ද බං ගහගනින් පුකේ ඕවා ඔයි ට්‍රයිඩ් හොඳයි පුතේ බීඩි ගෝදි ස්කෝල් ආවේ මතකද මේ සීන් එක ඕයි පොඩි කොල්ලෙක් කියලා බීඩි ඉල්ලන්නේ බං ගෝදි ස්කෝල් වීඩියෝ යන්නේ පාතක ස්කෝල් කොබන් බැග් එක වෙලාවට මේ බට්ටම බහලා තියෙනවා මේවා මූන් ටික නැද්ද චොක්ලට් ඔව් අම්මේ දා මොනවද වගේ මේ චොක්ලට් කෑවොත් ඔය රාජපස්ස වැඩි වෙයි. පස්සේ වැඩි වුණේ චොක්ලට් කාලේ බොහොම අමාරුවෙන් පස්ස හදාගත්තේ කක්කර දෙයක් කරගෙන තියනවා ඒක. මේ ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්නේ නැතුව channel එක subscribe කරලා නැත්නම් subscribe අම්මා තමයි අම්මේ ඔය රටට මොකද්ද වෙන්නේ දරුවෙක් හදා ගන්න බෑනේ
බැරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා. මට අම්මට බන්නන්න එපා ෆෝන් එකක් ගත්තට. බුදු අම්මේ දැන් පැය භාගයක් තිස්සේ අපිට මේ කළු වලක් අරගෙන ගහන්න හදනවා. කවුද බය ගෙඩිස් කලේ? කවතරි වුණට නැති වුණොත් මට ඒක දරා දුවලා අල්ලනවාද බලමු 1 2 3 රාගෙන්නට බෑ රාගෙන්නට බෑ ඒ වස්රාව හුකනවා ඕයි බොයිස් මේක පොඩි කතාවක් තියෙනවා හරිද? මේක මම වැලිවේරියේ අර එතන ග්‍රවුන්ඩ් එකක් තියෙනවා හරිද? මම යනවා දැන් මගේ යාළුවෙක්ගේ ගෙදර බං ෆ්‍රී ෆයර් ගන්න සෙට් එකක් නේද ඩෝරා වයිටි කියලා. ඌගේ ගෙදර ගිහිල්ලා බං යා මේ ඔය නිවාඩුවටම ගිහිල්ලා එන්න යනවා හරිද? ඌගේ ගෙදර ගිහිල්ලා බං මේ පිට්ටනි ගාවින් යද්දි මේක මතක් කරනවා. උපරිම බලනවා ආදරය කරුණාව හුකනවා අර කිචි ඩයල්ලක් බං හරිද? ආදරය කරුණාව නිසා මා බාබර් මෙත්‍රෝනේ හදවත කැවෙන්නේ කිකිබිකි ගාන්නේ සාන්ද ජෝට්ටයි නරබන්නන්ට සාන්ද ජෝට්ට මා ආදරය කරන්නක හුකනවා ගෞරවය කරන මිනිස්සු තමා හිතෝතනේ එහෙමනම් අසන්නනේ නරබන්නනේ මා වේගෙන් කතා කළා ඊයේ දිනේ අද දිනේ බාරයි තාකිබක හුකන්න තාතු වැඩ කරන්න එපා. පව්යකෝ මිනිසුන්ට එහෙම කරන්න හොඳ නෑ බං. එහෙම හයි සෙන්සිටි මිනිස්සු ඉන්නවා බං. අපැත්තෙත් ඉන්නවඩ එල්ල. ඔබට බාරයි ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා ඔබට ගහන්න තියෙන්නේ අර ඔක්කොරම් බං. මට කියලා. පව් බං. අදත් උඩ පුළුවන් නම් මන කොච්චර පුළුවන්ද? මෙතන. අම්මට ප්‍රින්සිපල් ඕයි. ඕයි ප්‍රින්සිපල් බලපන්. ඒ සින්දුවට මාර සිංක් කරනවා ඒක. How much is it? 700. 700? No, 200. 200? Yeah. 200 බලයන්ම පුස්පයික එක. ඒ මන්න හිතන්නේ ඒ බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ඉතින් වෑන් එක කියලා හිතමුකෝ. වගා 200 පරයන් පුස්පයිසල එක්ක මං හිතන්නේ බා ඒක ලෝකල් ප්‍රයිස්ම කිව්වේ. ඒ කියන්නේ මේ ෆොරින් ප්‍රයිස් එකම ස්පෙෂල් ප්‍රයිස් එකක් නෙවෙයි. ඒකයි පොරට මලපැන්නේ බා. ගහන්න තිබ්බනම්. ගැහුවා. How sad. Very, very sad. ගහන්න ඕන. ගහන්න ආසයි. ගහන්න දෙනවද? මේ වගේ කමෙන්ට්ස් ගොඩක් ගෑනු ළමයිගේ ෆොටෝස් වල වීඩියෝස් වල තියෙනවා මම දැකලා තියෙනවා මට විතරක් නෙමෙයි. මට තේරෙන්නේ නැත්තේ කිසිම වරදක් නොකර පාඩු ඉන්න අපිට වටින්ම ගහගෙන බලපංකෝ දන්නේ නැහැ කතා කරන්නේදී. ඇයි උඹලා ගහන්න හදන්නේ? මම කැලේ ජාලියෙක් වට ගහුවා තලියටත් ගහනවා. දැකලවත් අහලවත් නැති මිනිස්සෙක්ට නිකන් ගහගන්න එන්නලු. මම මේ සිරා කියන්නේ පාඩු ඉන්න මට ගහන්න આવොත් මාත් ත්‍රහුණකින් දමලා ගහනවා. Okay. යකෝ හාට්ට නෙවෙයිද බා හදන්නේ? हे रहा नहीं जाता तड़प ही ऐसी. උන්ගේ ගෙවල් වලින් බලන්නේ නැද්ද ඔය වීඩියෝ? මම S2 විතරේ වගේ පේන්නේ. ඉතින් ඔයාලට මොනවද පේන්න ඕනේ මගෙන්? Emotional damage. නෑ CCTV නෑ. අයියෝ ඉතින් බාත්රූම් එකේ දෙවියෝ හොලන්. එළිය බලාගෙන මට බොක දාන්න ඕනේ. ඊයා බං කවිඳු ගියා කඩේ අරගෙන දිග කුඩේ කවිඳු වැටුණා මඩේ කුඩේ ඇනුණ සබ්ස්ක්‍රයිබ් කරන්න කියන්නකෝ. කියන්නකෝ. මගේ channel එක ෆෝන් එක හොඳයි සබ්ස්ක්‍රයිබ් කරන්න කියා. මේ යන්න නැන්ද කෙනෙක්ද නැත්නම් අම්මද? ගමේ ඇන්ටි කෙනෙක් එන්නේ නැදනේ. මොකද අනේ ඔහොම බලන්නේ. දර කපන්න ගියේ. ඔහොමම සුගත මාමගේ ගල් කපන වැඩ පොටත් ගිහලා ගල් කපලා මේ දර ටික කපන් ආවා. පොළොන් දොකෝ එකේ තටි නේද?
මම නම් කියන්නේ අපේ ගන්න තියෙන ආතල්ලේ උඩරිම ගන්න. අපි පොඩි කොයලා බැලුවක් ගන්න කියලා කලින් මං කියන්නේ උඩ මොන හිතකින්ද බං ඔය මියුසික් වල TikTok කරන්නේ? පුළුවන් තරමක් දෙන්න පුළුවන් ආතල්ලක දෙනවා. ඕයි මේක විනාඩි 28ක් දවස් තියෙනවා. ඉතින් අලුත් වීඩියෝකින් සෙට් එකම හරියද? මේක ඔයාලට බලන්න කම්මැලි හිතෙයි විනාඩි 10කින් ආතල් නේ මේක දිගටම බලන්න ඕන මේ part 2 ගේන්න ඕන කියලා මැසේජ් එකක් දාන්න. මේකේ ආතල් සෙට් එකක් තියෙනවා. හැබැයි ඔයාලට කම්මැලි වෙයි කියලා හිතන මම විනාඩි 10න් නවත්තනවා. ඕන්න මේ part 2 එක නැත්තම් අපි boys මොකද කියන්නේ අපි meme group එකක් හදමු FB එකේ. හරිද? එතකොට මට එකම තැනකින් meme react කරන්නේම ආතල් මේ සෙට් එක නැන් දාන්න group එකක්. මම link එක අප්ඩේට් කරන්න. ඔයාලා සෙට් වෙන්න හරිද? මේ වීඩියෝ එක නම් හදන්න බැන්නවා. මම මේක පස්සේ හදන්න. ඒකල්ලා සෙට් එකම අලුත් වීඩියෝ සෙට් එක